ඒ දේශපාලකයෙක්ට යාගේ මරණයෙන් පස්සේ මේ අවස්ථාවක් ලැබෙනවා තෝරා ගැනීමක් කරන්න. මොකද්ද? අපායටද යන්නේ දිව්‍ය ලෝකෙටද යන්නේ කියන කාරණාව එයාට තෝරා ගැනීමක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. සාමාන්‍ය ජනතාවට මේ මහ ජනතාවට අපිට වගේ නම් ඔහොම chance හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ අයට මරණයෙන් පස්සේ පවා එහෙම අවස්ථාවක් ලැබෙනවා. දැන් දේශපාලකඥයා මලා chapter close. තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. මෙයාට මේ කතා කරන මෙහෙමයි සට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. සට තෝරා ගන්න පුළුවන් දිව්‍ය ලෝකෙටද අපායටද යන්නේ කියලා. Okay. අපි මේ මුලින්ම සට පෙන්නනවා. එහෙමද දැන් මේ දේශපාලකයන්ට හරි සන්තෝෂයි. ඒ මුලින්ම පෙන්නනවනේ. ඒක යාට තෝරගන්න පුළුවන් නේ. සට බලන්න පුළුවන් ගිහිල්ලා බලලා සට මනාපය දෙන්න පුළුවන්. සර් කැමති දිව්‍ය ලෝකෙට නම් දිව්‍ය ලෝකෙට සර් කැමති අපායට නම් අපායට සට මනාපය දෙන්න පුළුවන්. කියන්නේ මෙහි සිස්ටම් එකම හෙල්ත් හරි සන්තෝෂයි. මුලින්ම එක්කගෙන යනවා දිව්‍ය ලෝකෙට. හරි සනීපයි. හරි ලස්සනයි. නිශ්ශබ්දයි. හැමතැනම හරි සුන්දරයි. තෙකලා විදුලිය, නල ජලය, හයිවේ, තෙල් තියෙනවා, පොල් තියෙනවා, කාල් තියෙනවා. ප්‍රශ්න නැහැ, පෝලිං නැහැ. හරි සනීපයි, නිශ්ශබ්දයි. මේ දේශපාලකයා බල්ලා කියනවා මරු. දිව්‍ය ලෝකේ මරු. හැබැයි මේ සද්දබද්ද මොකුත් නැහැ නේ. හරි නිශ්ශබ්දයි නේ. ඔව් සර්. ඒක තමයි. අපි යමුස දැන් අපාය බලන්න. අපාය දුර තියලම නිකන් අර සද්ද එනවා. පාටි සවුන්ඩ් එක. මේ සප ලෝකේ කාටද ඕනේ? තද අපාය දොර අරිනකොටම යම දූතිකාව අරික්කාලා ඇඳගෙන ඉන්නේ. හරිද? උඩින් අරික්කාලයි යටින් අරික්කාලයි හැප්පනින් කියන්නේ නටනවා. එනකොට එන කට්ටියට මල් දෙනවා. ඒගොල්ලෝ මල් විසි කරන්න ඕනේ යම දූතිකාවන්ට. my god. මාර හැපනින් පබඩ එක්ස්ට්‍රා ලකොට පාටියක් ගහනවා. Okay. ෆුල් හැපනින් පාටියක් පාටියේ ඉන්නවා එකෝඩාෆ්ට් ඉන්නවා අල්ට්‍රා ඉන්නවා නොයිසි ඉන්නවා ජේ වයිබ්ස් ඉන්නවා ෂියාම් ඉන්නවා ටිම් ඉන්නවා ඔක්කොම අපායේ. පාය ෆුල් හැපනින් පාටි කරනවා කනවා බොනවා අරවා මේවා හෙට මෙහෙට යනවා ෆුල් හැපනින් ඔයා කියන්නේ කිසි දෙයකින් අඩුවක් නැහැ. මාර සැපක් තියෙන්නේ. අපාය මරුනේ දේශපාලකයන් හරි සන්තෝෂයි. මේ ලෝකේ බාද්දි සවුන්ඩ් එකකුත් නැහැ කිසිම හැපනින් ගතියකුත් නැහැ. නිශ්ශබ්දයි. පාය ෆුල් හැපනින් නේ. බලන්නකොනේ කාලා බිල සැපක් දාලා ඉන්න පුළුවන්. next day in the morning තමයි මෙයාට අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ මනාපය දෙන්න. මෙයා මනාපය දෙන්නේ අපායට. මම කල්පනා කරනවා මෙයාට ගැලපෙන විදිය මෙයා හිටපු විදිය ජීවත් වෙලා ඉන්න කාලේ හිටියෙත් එහෙමනේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඉතින් ආයෙත් ඉතින් එහෙම ඉන්න පුළුවන් නම් කොයිතරම් සෝමියක්ද මනාපේ දෙනවා අපායට සයන්න welcome to the hell අපාය දොලාරිනවා නෑ සද්ද බද්ද මොකුත් නෑ ඉන්න බෑ රස්නේ යම්ම දූතිකාව මොන්න මංගල්‍යයක්වත් නෑ ඔය හිතන්නේ කටිමුල නැග්ගලා ඔක්කොම අල්ට්‍රා ජේ වයිබ්ස් ලා ඔක්කොම කටිමුල නැග්ගලා ඉන්න උඩ ඔක්කොම උඩ ලෝතිය උල තියෙනවා මේ දේශපාලකයා බය වෙලා හොඳටම මේ මොකද්ද මේ අපාය